ට්‍රන්ස්ෆෝර්මර්ස් කියද්දී ගොඩක් කට්ටියට මතක් වෙන කැරක්ටර් එකක් තමා බම්බල්බී කියන්නේ. ඉතින් ඔයාලා දැනන් හිටියද මේ බම්බල්බී ට්‍රන්ස්ෆෝර්මර්ස් කතාවක් පටන් ගන්න කලින්ම මැරෙනවා කියලා. ට්‍රන්ස්ෆෝර්මර්ස් එනර්ජන් යුනිවර්ස් එක. එහෙම නැත්නම් ස්කයිබවුන්ඩ් කොමික් සීරීස් එකට අයිති කොමික් එක තමා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඔටෝබොට්ස්ලා සහ ඩිසෙප්ටිකෝන්ලා හිටපු ආක් කියන ස්පේස්ෂිප් එක පෘථිවියට කඩාගෙන වැටුණාට පස්සේ පළවෙනියටම ඇහැරෙන එක්කෙනෙක් තමා ඩිසෙප්ටිකෝන් කෙනෙක් වෙච්ච ජෙට් ෆයර් කියන්නේ. ඉතින් මෙයා මෙතනදි කරන්නේ ස්ටාර්ස්ක්‍රීම් ඇහැරවන එක. ඉතින් ඇහැරිච්ච ගමන් මේ ස්ටාර්ස්ක්‍රීම් කරන්නේ බිම වැටිලා හිටපු බම්බල්බීගේ මූණ කුඩුවෙන්ඩ වෙඩි තියෙන එක. ඉතින් මෙතනදී බම්බල්බී ෂණිකව මරණයට පත්වෙනවා. මේ ස්ටාර්ස්ක්‍රීම් කොච්චර දරුණුද කියනවනම් ජෙට් ෆයර් එතනදී ස්ටාර්ස්ක්‍රීම්ට වෙඩි තියන්න එපා කිව්වත් මෙයා දිගටම බම්බල්බීගේ මූණට වෙඩි තියනවා. මෙතෙක් කාලෙකට ට්‍රාන්ස්ෆෝමර්ස් යුනිවර්ස් එක්ක මම දැකපු දරුණුම ස්ටාර්ස්ක්‍රීම් තමා මේ ට්‍රාන්ස්ෆෝමර්ස් එනර්ජන් යුනිවර්ස් එකේ ඉන්න ස්ටාර්ස්ක්‍රීම් වෙන්නේ. මෙයා කොච්චර දරුණුද කියනවනම් මිනිස්සුන්ව චප්ප කරන්නේ මදුරුවෝ චප්ප කරනවා වගේ. අනිත් ස්ටාර්ස්ක්‍රීම්ස්ලත් එක්ක බලද්දී මේ ස්ටාර්ස්ක්‍රීම්ට තනිකරම පිස්සුවක් තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි මෙතනින් එහාට අපිට බම්බල්බීව බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ.